Hi guys, කොහොමද? අන්න මං ආයි වීඩියෝ එකක් ගෙනවා. අද ඉතින් යන්නේ Dream Road online game එක play කරන්න. වීඩියෝ රෙකෝඩ් වෙනවා. Okay. මේකේ අපි මේක ලෝඩ් වුණාම මෙහෙම තමයි පෙන්නන්නේ. හරිද? මේ කාර්යය නම් මේක තමයි පෙන්නන්නේ. මේක මම මේක දාන් ඉන්නේ. මේක නොමිලේ හම්බෙන කාර්යයක්යි. කොහමරි කියලා මම කතාවට යන්න. මම දැන් සෙටින් වලට ගිහිල්ලා ඔප්ෂන් මෙතන මේවා භාෂාව quality මම දානවා ultra extreme දාන්න වෙලා කියලා. හරිද? මේකට යන්නේ FPS 35 විතර. හරි. විතර ගියොත් නෙමෙයි 25 18 විතර ගියොත් මම අරුවන්න. ඉතින් control මෙහෙම දාගන්න ඔයාලා. manual මේක මේ realistic තියෙන මේක simple දාගන්න. ඔයාලා ඊට පස්සේ මේ control sensitive එකේ මම තියන්න. මෙතන තියෙනවා මේ features තුනක්. මේකෙන් මම මේක දාන් ඉන්නේ කියලා වෙහි. හරි. මම ඊට පස්සේ general original volume එක ටිකක් අඩුව තියෙනවා. ඊට පස්සේ මම FPS count එක on කරලා තියෙනවා. හරිද? අපිට මේකේ කාර් මොඩල්ස් තියෙනවා. මේකේ සුපේ කාර් එකක් තියෙනවා. හරිද? කාර් වගේක් ඔයාලට එකක් පෙන්නොත් මේකේ මේ වගේ මේ බුකාටයක් තියෙනවා. බුකාටයක් තියෙනවා. මේකේ මේ ඔරිජිනල් නම්බර් ප්ලේට් තියෙන්නේ. කොහමරි මෙන්න මේ වගේ අලුතින් අප වෙහිකල් තියෙනවා. ඊට පස්සේ මෙම ප්ලේ ගිහිල්ලා මෙහෙම බලන්න පුළුවන්. ඔයාලට offline mode එකක් තියෙනවා. මම මේක realistic ගන්න තව මෙන්න මේ වගේ option වලට ගියොත් option වලට ගිහිල්ලා පුළුවන් මෙතනින් මේක customize කරගන්න. number plate ඒවා මේවා ඔයාලට ගේම් එකට ආපුවම ඔයාලට $5000ක් හම්බෙනවා. ඒ 5000න් මොකද ගන්න වෙයි. ඉතින් පේන්ට් එකක් ගහන්න පුළුවන් වුණා. ඒකට පේන්ට් එකයි ටැරෝල් ගන්න පුළුවන්. ඉතින් මම මේ කාර් වෙහිකල් එක පේන්ට් කරලා තියෙනවා. හරිද? මේක පොඩ්ඩක් මොඩිෆයි කරා. ඉතින් ප්ලේ දුන්නොත් මේක ඔන්ලයින් මොඩ් එකක් තියෙනවා. ඔයාලට යාළුවොත් එක්ක කස්ටම් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ රේස්. හරිද? රේස් තියන්න පුළුවන් මොකද නෙමෙයි. මෙතන වැඩිපුරම ඉන්නේ ජපානයේ අය මේවල වෙන ජපානයේ තමයි වැඩි ඉන්නේ. හරිද? නැත්තම් ඔයාලට පුළුවන් මෙතන offline mode එක play කරන්න. ඊට පස්සේ offline mode එකට ගියොත් ඔයාලට මෙන්න මේක traffic setting වලට ගියොත් මෙතන ඔයාලට ඔක්කොම high දාන්න. මේ lag වෙන්නේ නැහැ, මොකුත් වෙන්නේ නැහැ. ඉතින් මම මේකේ දානවා. දැන් මේක දාන්න තින්න සමහර විට ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මගේ වොයිස් එක. මේකේ ගියර්ස් තියෙනවා. ඔයාලට පුළුවන් ගියර්ස් දාන්න. හරිද? මේ ගිහිල්ලා පෙන්නන්න. ඒ වගේම මේ මෙතන තියෙන මේක කැමරාව වගේ එක. අන්න ඒක ඉබුවම ඔයාලට ඇක්ෂන් මාරු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ
ඉයර් මේකේ නම් 5ක් වගේ තියෙනවා මට හරියට මතක නැහැ. ඉතින් මේකේ 210 තමයි උඩරිම යන්න පුළුවන්. හරිද? ඔව්. එදුනා. මෙන්න මේ වගේ අපිට ඉක්ටන් තව දාන්න පුළුවන්. මම මේක දාගන්න. මේ වගේ එකකුත් තියෙනවා. අර කැමරාවෙන් වගේ. මෙන්න මේ. ඔයාලට පේනවද බොයිස්? පේනවද? මෙන්න මේක මේ ගම්ගේ එහෙම රියලිස්ටික් විදිහට තියෙනවා. ඒ වගේම මෙතනින් පේනවා ඔයාලට කොයින්ස්. හරිද? ওই කොයින්ස් දෙකෙන් බෙදලා කොහම හරි එකකින් අඩු වෙනවා. මම ඒක දන්නේ නැහැ. හරිද? අඩු වෙන විදිය මේ කොහමරි ඔය තමයි අද ගේම් ප්ලේ එක. ඉතින් බොයිස් මොකද ඉතින් ගේම් ප්ලේ එක මම දේශේ අන්තිමට පැදලා පෙන්නන්නම් මේක. ඉතින් මේකේ සද්ද වැඩි ඒකයි. ඉතින් බොයිස් මේකේ මේ පොඩි ඩීටේල් එක ඔයාලට සෙටින් වල මේක මේ සෙටින් වලට මේකෙන් යන්න බෑ. හරිද? දැන් සෙටින් එකේ එකක් තිබ්බට ඒකෙන් බෑ. හරිද? ඉතින් මෙතන මෙහෙම එකක් තියෙනවා. ඔයාලට ලස්සනට මේ එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එක. ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එක. හරි. කොහොමද මේක හොටල් මේ පොඩි මොකක්ද කියනවා කොයිස් මේක. මේක කොයිස් මේක. මේක සසන එකක් තියෙනවා. අතට තියෙන වීඩියෝ එකක් මේක තියෙනවා. මේක චීටන පැටලි ඒක මම වීඩියෝ එකක් තියෙනවා. හරියට මම වීඩියෝ එකක් තියෙනවා. මෙතන ලෝගෝ එක නම් නෑ. හරිද? මේ මම ඒක දන්නේ නැහැ. මෙයාලා මං හිතන්නේ මේ අර ඊටි එක තියෙන එකම තකොයිද මේකට තියෙන්නේ. කොහමරි ඔක මන් දන්නේ. අපි මේක පොස්ට් කරලා මම මේක ඔප්ෂන් වලට ගිහිල්ලා වෙන්නොත් නැත්නම් සෙටින් එක තියෙනවා. ඒ කියන්නේ කාර් එක මොඩිෆයි කරන්න මේකේ සෙටින් වලට ඇතුලේ ග්‍රැෆික්ස් එකේ ක්වොලිටි එක EDM දැම්මොත් මගේ FPS යනවාටද 35 මේ මම එක්ස්ට්‍රීම් දාලා පෙන්නන්න ඔයාලා කිවින්දම නැත්තම් ගොඩක් අය මට බනි ඔන්නම දාලා මේක යන්න මං හිතන්නේ මේ FPS 27ක් විතර යන්නේ. පෙර පානමකට ඒකේ ලොකේෂන් එක මාරු. මේ කවුද මේ? ඔයාලට පේනවා මේක නම් මේ
ස්ට්‍රීම් එකේ නම් මාරම රියලිස්ටික් මේ බිත්ති හිටා මේ පාරවල් හිටා මාරම රියලිස්ටික් විදිහට මෙයාලා හදලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවද මේ කාර් එකේ ෂැඩෝ එක එහෙම මාරම රියලිස්ටික්. මේකේ ඒ වගේම ඩීසන්ට් කන්ට්‍රෝල් තියෙනවා. පොඩ්ඩක් ෆෝන් එක තියෙනවා මෙතනින් ඒ වගේම ලයිට් එක තියෙනවා. මං හිතන්නේ ලැග් වුණා. මෙන්න මේකේ මුහුද මරු ඒ කියන්නේ මේ මුහුද නෙමෙයි නැත්තම් මොකක්ද ඇරක් ඉන්න බෑ. ඉතින් මේ වෙනවා බොයිස්. මේක මේ රියලිස්ටික් වෙනවා මේක. ඒ වගේ මේ වල වෙන පොඩි වෙන බව මේ දාලා තියෙනවා මේකට. Forza Horizon වගේ. මගේ FPS තියෙනවා 37 32 වගේ. කලින් ගියා මගේ මේ 25 17 වගේ යන්නේ. ඒ දන්නේ මං හිතන්නේ මගේ එතකොට මෙමරි පිළිලා තිබ්බේ හරියට. ඉතින් guys මෙන්න පොඩි බාරක් තියෙනවා. ඒ වගේ නම් අපිට යන්න දෙන්නේ ඉස්සරහට මෙයාලා අප්ඩේට් එකකින් ඒක දෙයි හරියද? මේ බලන්න මේ කාර් එකේ එහෙම මාරු දැන් වලට මං අයින් ගිහිල්ලා පෙන්නන්නම් මේකේ. මේකේ උඩරමයේ තියෙනවා 210 මං කලින් කිව්වා. මේ වගේ අස්සින් දාලා යන්න පුළුවන්. ජිම්බල්ස් මේක පේනවා මේ ඇතුලේ එහෙම මාරම ඩීටේල්ස් තියෙනවා. මේක ගස්වල එහෙම මාරම ඩීටේල් එකක් තියෙන්නේ. මේ බිල්ඩින් වල මේකේ අර බිල්ඩින් වලේම කට්ටිය වැඩ කරනවා පේනවා. මේ කැම්පස් එකක් ඉන්න ඕනේ මේක. මෙන්න තියෙනවා බොයිස්. හරිද? මේක වටයක් යන්නේ. හරි බොයිස්. Hari, dah putih kisah dong. Ini aja hari. Tapi mega jamu namanya ke ada thumbnail dan nikah kone වෙලා හිටියේ හරිද? නමුත් වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් බොයිස් අපිට මේ වාහනෙන් බහින්න බෑ. හරිද? මේක රේසින් ගේම් එකක්. ඉන්න මේක වාහනෙන් බහින්න බෑ.
මේකේ හොඳ කාර් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම මේකේ ඩේලි රිවෝඩ් එකකුත් තියෙනවා. ඒ වගේම මෙතෙන් ඔයාලට නම මාරු කරන්න පුළුවන්. මම හිතන්නේ ඩොජි කියලා. නැත්නම් අපි මේක දාමු ඩොග්මෑන් කියලා. හරිද? මම දැන් ටිකට මේක ඉන්නේ වීඩියෝ දාන්න. ඩොග්මෑන්. හරිද? ඔයාලට මේ නම්බර් ප්ලේට් එහෙම වෙනස් කරලා දාගන්න පුළුවන්. මේ නම්බරේ ZJ927GU. ඉතින් ඔයාලට මේ තියෙන කස්ටමර් රූම් හදන්නේ කොහොමද කියලා පෙන්නනවා. කස්ටමර් රූම් හදන්න මේ මෙහෙමයි ඔන්ලයින් එකට ගියාම ඔයාලට මෙතන තියෙන එකට ජොයින් වෙන්න. හරිද? ඒක කැමති නැත්නම් ඔයාලා දෙන්නෙක් ගහනවා නම් එහෙමයි. මෙතන ක්‍රියේටර් රූම් යන තැන ටච් කරලා මෙතන ඔයාලට මැප් එකක් තෝරන්න පුළුවන්. මම ඒක දෙන්න. ඊට මෙතනින් ඔයාලා මතක ඇතුව නමක් දෙන්න. නිකන් ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න. හරිද? මේක එක අකුරක් හරි කමන්නේ දෙන්න. ඊට පස්සේ play account එක ගන්න පුළුවන්. මම ඒක එහෙමම තියලා play account එක තියලා මෙන්න මේව ගන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ යාළුවාට කියන්න ගේම් එක ඕපන් කරලා අර එතන මේ chat bar එකේ ඔයාගේ නම ටයිප් කරන්න කියලා. හරිද? ඒ කියන්නේ දැන් මම බැක් වුණා කියන්නේ මම ගිහිල්ලා මෙහෙම දැන් එයා දෙන නම මම මේකේ ටයිප් කරනවා. හරිද? මේක මෙන්න මෙහෙම එම්. ඊට පස්සේ මෙතනින් එනවා උඩින්ම එම් කියලා තියෙනවා නම් හරිද? ඊට පස්සේ ඒක උඩ ටච් කරලා මෙන්න මෙහෙම ඒ enter text enter room password කියන තැනට අර පාස්වර්ඩ් එකට දීලා තියෙන නම දෙන්න. හරිද? එච්චරයි. ඉතින් හරිද? නබොස් අද මං ගිල්ලෙන්නා නම් කට්ටියටම ජය වේවා. හරිද? ජය කට්ටියටම මම යනවා. කට්ටියටම සුබ ගුණ.